සුබ දවසක් වේවා. ඉතින් කොහොමද? මේ දවස්වල පුතාලටත් නිවාඩු වෙන්නේ. එයාලත් ගෙදර ඉන්න නිසා මම ඉක්මනටම හදාගන්න පුළුවන් කේක් එකක් අද හැදුවා. මම අද හැදුවේ බනානා කේක්. ඒකත් ගොඩාක් රසට තිබුණා. ඔයාලත් හදලා බලන්නකෝ. මම අද මේ කේක් එක හදන්න පාවිච්චි කරලා තියෙන්නේ ඇඹුල් කෙසෙල්. ඉතින් ඇඹුල් කෙසෙල් වලින් කේක් එක හැදුවම වැනිලා කේක් එකක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඇඹුල් කෙසෙල් වලින් හැදුවම නම් චොක්ලට් කේක් එක පාට තමයි එන්නේ. මීට වඩා කේක් එක තද පාටක් එනවා. එන්නකෝ මං කේක් එක හැදුව විදිහ ඉක්මනටම කියන්නම්. මුලින්ම කෙසෙල් ග්‍රෑම් 400ක් පොත්ත අයින් කරලා කෑලි වලට කඩාගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගත්තා. ඒකට සීනි ග්‍රෑම් 220යි, බිත්තර 180යි ග්‍රෑම් වලින්, ඒ වගේම පොල් තෙල් ග්‍රෑම් 90කුත් අරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ වැනිලා තේ හැන්දක්. දැන් මේ ටික හොඳට කිහිප සැරයක්ම බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය ලොකු භාජනයකට දාගන්න ඕනේ. මොකද මේ මිශ්‍රණයට පාන් පිටි ටිකක් දාලා හොඳට කවලම් කරගන්න ඕන නිසා. මෙතනදී මම පාන් පිටි ග්‍රෑම් 220ට බේකින් පවුඩර් තේ හැඳි 1/4යි. ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි භාගයක එකතු කරලා හොඳට හලාගෙන තියෙන්නේ. දැන් කෙසෙල් ගෙඩි මිශ්‍රණයට පාන් පිටි ටික ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. අන්තිමට මම ප්‍රෙස් මිල්ක් ටිකකුත් එකතු කරගත්තා. එතකොට ටිකක් රස වැඩි. ප්‍රෙස් මිල්ක් එකතු කරගන්න අවශ්‍යම නැහැ. මම ඉතින් තිබ්බ නිසා එකතු කරගත්තා. හදාගත්ත මිශ්‍රණය කේක් එක හදන තැටියට දාගත්තා. මෙතන කේක් කිලෝ 1/4ක මිශ්‍රණයක් තමයි තියෙන්නේ. මේ වෙලාවේ මම oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න තිබ්බා. දැන් කේක් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න ඕනේ. කේක් එක හදද්දී උෂ්ණත්වයත් හරියටම සෙල්සියස් අංශක 180ට තියනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම හීට් වෙන එක උඩයි යටයි දෙකම හීට් වෙන්න දාලා තියන්න ඕනේ. ටයිම් එකත් විනාඩි 40ක් තියෙද කියලා බලන්න ඕනේ. ඉතින් මේ දේවල් හරියට චෙක් කරේ නැත්නම් ඔයාගේ කේක් එක හරියට බේක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි හවස කේක් කාලා තේ බිව්වා. දැන් මං හදන්නේ රෑට උයන්න යන්න. මේ වෙලාව 6ට විතර ඇති. දැන් මං හදන්නේ බුදු පහන තියන්න. බුදු පහන තියලම උයන්න හිතුවා. අද මම මාළු කිරට උයලා මුං ඇට ටිකත් මිටි කිරි ටිකක් දාලා හින්දලා ගන්න තමයි හදන්නේ. එන්නකො මම කොහොමද හැදුවේ කියන්න. උදේ පෙඟෙන්න දාපු මුං ඇට ටික තමයි මම මෙතනදී පාවිච්චි කරේ. මුලින්ම භාජනයක් ලිප උඩින් තියලා ඒක රත් වීගෙන එනකොට ඒකට තෙල් ටිකක් දැම්මා. තෙල් ටිකත් රත් වීගෙන එනකොට ඒකට මම දාගත්තා ලූණු, සුදු ලූණු, කුරුඳු, රම්පේ, කරපිංචා, ඒ වගේම අමු මිරිස්. දැන් මේ ටික පොඩ්ඩක් බැදීගෙන එනකොටම ඒකට මම ආපහු එකතු කරා මුං ඇට ටික.
එක්කම මිරිස් කුඩු, කහ කුඩු, තුණු පහ කුඩු ටිකත් එකතු කරලා ඒකටම දීකිරි ටිකකුත් එකතු කරා. දැන් ඉතින් මුං ඇට ටික තඹ ගන්න තමයි තියෙන්නේ. මුං ඇට ටික තැම්බුණාට පස්සේ මිටිකිරි ටිකක් එකතු කරගන්න තමයි තියෙන්නේ. මේ විදියට මුං ඇට හැදුවම ගොඩක් රසයි. ඉතින් අපේ ගෙදරත් ගොඩක් වෙලාවට පරිප්පු තමයි නිතරම හැදෙන්නේ. මොකද ඉතින් පොඩි අය ගොඩක් ආසයිනේ. ඒ අතරේ මම මේ විදියටත් මුං ඇට පොඩි අයට හදලා දෙනවා. එයාලා ගොඩාක් කැමතියි මේ විදියට මුං ඇට හදලා දෙනවට. මම මුං ඇට එක එහා ලිපෙන් තිබ්බා. දැන් මං හදන්නේ ලින්න මාළු ටික කිරට උයන්න. ඉතින් මේ මාළු කිරට උවම රසයි. මාළු වලට මම දැම්මා මිරිස්, තුන පහ, කහ, කුරුඳු පොත්තක්, ඒ වගේම ලූණු, සුදු ලූණු, අමු මිරිස්. දීකිරි වලින් තමයි මාළු ටික තඹ ගන්නේ. මේ වෙලාවේ මුං ඇට ටික නම් තැම්බිලා තියෙන්නේ. දැන් මං හදන්නේ මිටිකිරි ටික එකතු කරගන්න. ඒත් එක්කම ලුණු කුඩු ටිකකුත් එකතු කරගත්තා. බුද්ධ නටනකොට මුං ඇට එක ලිපින් බා ගන්න තමයි තියෙන්නේ. මේ අතරේ මාළු එකත් තැම්බිලා ඉවරයි. මං ඒකට මිටිකිරි ටිකක් දාගත්තා. මං අද මාළු වලට ගොර ගණන් දාගත්තේ නැහැ. මාළු වලට දාගත්තේ තක්කාලි ගෙඩියක්. ඔය විදියට තමයි අද මගේ කෑම එක හැදුනේ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.